හායි අද අපි යන්නේ කන්නනේ රක්ෂිත වනාන්තරයට. ඉතින් මේ චාරිකාව සංවිධානය කළේ Travel ශ්‍රී ලංකා ගෲප් එකකින්. ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල නගරයට ආසන්නව පිහිටි අතිශය සෞන්දර්යවත් උෂ්ණ වනාන්තරයක් වන මේ වනාන්තරය දෙවන වන්නේ සිංහරාජ වනාන්තරයට පමණයි. මෙය KDN වනාන්තර සංකීර්ණයේ කන්නැලිය දෙදියගල නාකියා දෙනිය ප්‍රධාන කොටසක් කියලා හඳුන්වනවා. මේ ඔයාලට දක්නට ලැබෙන්නේ කන්නැලිය රක්ෂිත වනාන්තරයේ තුන තියෙන වවුල් ගුහාව නම් ස්ථානයක්. ඒ වගේම මේ තියෙන්නේ දකුණු පළාතට කන්නැලිය වනාන්තරයට ආවේනික නෙළුම් මල් විශේෂයක්. මෙම මල් විශේෂය අවුරුදු 6කට වරක් පිපෙන බව අපිත් එක්ක ගිය ගයිඩ් මහතා අපට පැවසුවා. අපිට මේ වනාන්තරයේදී විවිධ වර්ගයේ පක්ෂීන්, උරගයින්, සුන්දර ජල උල්පත්, දිය ඇලි, වනාන්තර මාර්ග වගේ දේවල් දැක බලා ගන්න පුළුවන්. කන්නැලිය වනාන්තරයේ විශේෂත්වය ලෙස අපට හඳුන්වන්න පුළුවන් මේක උෂ්ණ වනාන්තරයක්. ලෝවලෑන්ඩ් රේන් ෆොරස්ට් එකක් කියලා තමයි මේක ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඒ වගේම අතිවිශාල ජෛව විවිධත්වයක් අපට මෙම වනාන්තරයේදී දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවට පමණක් ආවේනික සත්ත්ව සහ ශාක වර්ග රැසක් අපිට දැක බලා ගන්න පුළුවන්. ඔයාලට මේ දක්නට ලැබෙන්නේ කන්නැලිය වනාන්තරයට ආවේනික වූ යෝධ නවතගස නම් ශාකය. ඉතින් ඔයාලා මේ වනාන්තරය බලන්න යන්න හිතාගෙන ඉන්නවා නම් මේ වනාන්තරයෙන් නරඹන්න හොඳම කාලය දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය කියලා තමයි එයාලා කියන්නේ. ඔයාලා තාමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ගිහින් එන්නම් ආයෙත් ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරගෙන.